පුදු අම්මෝ මගේ කකුල. යාළුවනේ අද මම ටෙලිපෝට් උනේ ස්ට්‍රෝබෙරි ලෝකයකට. මේකත් මරු කටට කෙලවුනනවා නේද? ස්ට්‍රෝබෙරි පැණි. මී පැණි වගේ එන්නේ. මේ තියෙන්නේ ස්ට්‍රෝබෙරි ගස්. නුවරඑළියවත් නෑ මෙහෙම ෆ්‍රෙෂ් ස්ට්‍රෝබෙරි. මේ තියෙන්නේ ස්ට්‍රෝබෙරි දියැල්ල. පැණි බේරන දියැල්ලක් මේක. ස්ට්‍රෝබෙරි ජූස් බොන්න ඕන නම් ඔයත් එන්න. මේ තියෙන්නේ ස්ට්‍රෝබෙරි ජෑම් පොකුණක්. අපේ ලෝකෙන් මං ගෙනාව පාන් කෑල්ලක් කාලා බලමු මේවත් එක්ක. රසයි. ස්ට්‍රෝබෙරි ජූස් ගංගාව තමයි මේ තියෙන්නේ. මේ ඔරුව පදින ගමන් කන්න උනත් පුළුවන් මේක. මේ තියෙන්නේ වයසට ගියපු ස්ට්‍රෝබෙරි කැලයක්. මේ ස්ට්‍රෝබෙරි ගස් තිබ්බට මේ වගේ ස්ට්‍රෝබෙරි හැදෙන්නේ නැහැ දැන් යාළුවනේ.